උපන් ගමට ආදරය කරන මිනිස්සු මුළු රටටම ආදරය කරති. ගමේ අගය දන්නා මිනිස්සු කොයි ගමේත් කොයි නගරයේත් සිටින මිනිසුන්ගේ අගයද යස අගයට තේරුම්ගෙන සිටිති. ජනාධිපතිතුමාද ගමෙන්නා ගම අමතක නොකළ ගමේ නායකයෙකි. ගමට ආදරය කළ නිසා එතුමා මුළු රටේම ආදරය දිනාගත් රාජ්‍ය නායකයා බවට පත්ව සිටී. ගමෙන් නගරයට එන සමහර මිනිස්සු ගම අමතක කරති. ගම අමතක කරන අය නගරයටද කෙනෙහිලි කරති. උපන් ගමත් උපන් නගරයත් ගැන මෙසේ කතා කරන්නට සිදු වී ඇත්තේ ඡන්දයක් ලංවන විට නගරයේ උපන් නගරයේම ජීවත් වන මිනිසුන්ගේ එදිනෙදා ජීවිත අවුල් කරන්නට දේශපාලනයේ යෙදෙන අය අසත්‍ය ප්‍රචාර ගෙන යන නිසාය. රටේ කීප පොලක පුංචි ඡන්දයට සැරසෙන මෙම වකවානුවේ සාමාන්‍යයෙන් බොරු කිරීම, බොරු පොරොන්දු දීම, කටකතා පැතිරවීම ඡන්ද අපේක්ෂකයන්ගේ පුරුද්දක් බවට පත්ව තිබේ. විශේෂයෙන් කොළඹ නගරය ගැන බොරු බේගල් කියා ඡන්දය දිනාගන්නට ඇතැම් අය සැරසෙන්නේ ඉදිරියට ගෙන යන්නට තරම් ශක්තිමත් සටන් පාඨයක්, තේමාවක්, අරමුණක් නැති බැවිනි. ඒ නිසා නගරයේ පුරා සිටින අහිංසක ජනතාවගේ හිස මතට වැරදි පටවා කොළඹ නගර සභාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල අවුල් කරන්නට කටයුතු කරති. පැල්පත් වාසීන් ඉවත් කරන බවට ගෙන යන ප්‍රචාරය ඉන් එක් බොරු කතාවකි. ඒ නිසා ජනතාවගේ ඔළුවට ඇතුල් කරන්නට උත්සාහ දරන ඒ බොරු මතය නැති කරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට සිදුවිය. මොනම හේතුවක් නිසාවත් උපන් තැනින් කිසිවෙකු ඉවත් නොකිරීමේ පොරොන්දුව රාජ්‍ය නායකයා ලබා දී තිබේ. දැනට ජීවත් වන ස්ථානයේම ලස්සන පුංචි තට්ටු ගයක් තනා දෙන බවද එතුමා කියා තිබේ. දේශපාලනයේදී කියන දේ කරන දේ කියන දේශපාලඥයෙකු හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාව අතර ප්‍රකටය. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාවට බොරු කියා රවටන්නේ නැත. කීවොත් කීවාමය. බැරි දේවල් පොරොන්දු නොවේ. පැල්පත් වාසීන් ඉවත් නොකරන පොරොන්දුව දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසා කිසිවෙකු එය බොරුවක් යයි පිළිගන්නේ නැත. එතුමාගේ දේශපාලන ඉතිහාසයේ කිසි දිනක බොරුවක් කර නැත. වෙනත් අපේක්ෂකයන් මෙන් මාළු කඩේ කොළඹට ගෙන යන්නට හෝ කැසිනෝ ආයතන විවෘත නොකරන්නට හෝ තැබෑරුම් වහන්නට හෝ බොරු පොරොන්දු දීම ආණ්ඩුවේ දේශපාලනය නොවේ. ඒ නිසා දැන් පැල්පත් වාසීන්ට සිත ස්ථිර අරමුණක තබාගෙන කටයුතු කිරීමට අවස්ථාව සැලසී තිබේ. කවුරු මොනවා කීවත් නගර සභාවේ බලය කවුරු ගත්තත් ආණ්ඩුවේ සහයෝගය හා මුදල් නැතිව කිසිවක් කරන්නට බැරි බව ඡන්දය දෙන අය දනිති. විමසුම පිටපත මහින්ද බේසුන්දරගේ.